සුබ දවසක් හැමෝටම Daihatsu Mira L package එකක් මේක SA3 L package SA3 package එක 2025 10 වෙනි මාසේ තමයි ජපානයේ ලියාපදිංචි කරලා තියෙන්නේ. 2025 10 වෙනි මාසේ වාහනය ලියාපදිංචි කරලා තියෙනවා. මේ වාහනේ කිලෝමීටර් 20ක් තමයි මෙන්ෂන් වෙලා තියෙන්නේ. කිලෝමීටර් 20යි. සුපීරියර් A grade තියෙන අතර මේ කියන්නේ මේක බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. මේක ඇත්තටම විකිණීමේ පරමාර්ථයෙන්ම ගන්න තියලා හිතන මොකද නැත්නම් ඉතින් මෙහෙම වෙන්න බෑනේ. ඒතර මේක SA එකක් බ්‍රෑන්ඩ් නිව් කිලෝමීටර් 20යි මෙන්ෂන් ලා තියෙන 2 wheel drive සුපීරියර් A grade තියෙනවා. මේ වාහනේ ඔක්ෂන් ෂීට් එක අපි පල්ලෙහාට ගිහින් බලමු. කිසිම ඩැමේජ් එකක් වෙන්නන්නේ නැහැ බ්‍රෑන්ඩ් නිව් වාහන නිසා. බ්‍රෑන්ඩ් නිව් වාහන නිසා කිසිම ඩැමේජ් එකක් වෙන්නන්නේ නැහැ. මෙතන තියෙනවා මම අර වෙන්න කියන වගේම චැසි නම්බර් එක මේක හොඳ වාහනයක් බය නැතුව ලියා ගන්න. අපේ මේ කාගෙන් ගත්තත් මේ වාහනේ අපිට ගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. අපි මේ වාහනයක් ගන්න බලන ගම අපි try එකක් දෙනවා මේ වාහනේ අපිට ගන්න. මේ වාහනේ චැසි නම්බර් එක ලියා ගන්න හොඳ වාහනයක්. කිසි ප්‍රශ්නයක් නැහැ කාගෙන් ගත්තත්. අපි බලමු මේකේ ෆොටෝ ටික. ෆොටෝස් කීපයක් මේකේ තියෙනවා. බෆර් සෙන්සර්ස් මේකේ ඇවිල්ලා තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය බෆර් සෙන්සර්ස් තියෙනවා. මේක රියර් බෆර්ස් ගත්තොත් එහෙම රියර් බෆර්ස් සෙන්සර්ස් ඇවිල්ලා තියෙනවා මේකේ මේ විදිහට දෙපැත්තෙන් පෙන්නුම් කරලා තියෙනවා ES Mira එක රියර් වයිපර් එක ඇවිල්ලා තියෙනවා මේක ඔටෝ බ්‍රේකින් සිස්ටම් එක ඇවිල්ලා තියෙනවා හෙඩ් ලැම්ප්ස් බෆර් සෙන්සර්ස් මේක සයිඩ් ඉන්ඩිකේටර්ස් ඇවිල්ලා තියෙනවා මේක දෙපැත්තම එනවා නිකල් ක්‍රෝම් ප්ලේටඩ් ඩෝ හැන්ඩල් එක ඇවිල්ලා තියෙනවා බ්‍රෑන්ඩ් නිව් මේ ස්ටිකර්ස් පවා තාම එහෙම තියෙන ගලවලවත් නැහැ අතර වාහනේ බලන්න කිසිම දෙයක් නැහැ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් නිසා මේක කී ස්ටාර්ට් එන්නේ මේක ඉතින් බොහෝ විට සමහර ඒවා කී ස්ටාර්ට් ආවට විකුණන තැන් වලට එද්දි මේක කී එක වහලා මේ කැප් එක ගල්ලා මේක වහලා මෙතන පුෂ් ස්ටාර්ට් වෙන ඕනේ තරම් ඉතින් අපිට මේ ඔරිජිනල් කී ස්ටාර්ට් තියෙනක් අරන් එවිලා අපිට පුෂ් ස්ටාර්ට් කරගන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මේකේ දැන්ට තියෙන්නේ කී ස්ටාර්ට් ඇවිල්ලා තියෙන වාහනේ අතට මේකේ ඇත්තටම අපිට දාගන්න තියෙන්නේ සෙටප් එක සහ පුෂ් ස්ටාර්ට් අවශ්‍ය නම් මාරු කරගීමේ හැකියාව තියෙනවා අවශ්‍යතාවයක් තියෙනවා නම් සෙටප් එක දාගන්න පුළුවන් සෙටප් එකක් සාමාන්‍ය රුපියල් 20000 30000ක් අතර හොඳ මිලකට දාගන්න පුළුවන් ලංකාවේ වොරන්ටි එකක් එක්ක එතකොට AC එක තියෙනවා විදිහට මැනුවල් AC එක මාර්කෝ ඔටෝ බ්‍රේකින් ඔටෝ හෙඩ්ලයිට්ස් ඒ වගේ ඔප්ෂන්ස් ටික අවශ්‍ය ඔප්ෂන්ස් ටික ඔක්කොම තියෙනවා පුෂ් ස්ටාර්ට් අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතෙන්ට රීප්ලේස් කරගැනීමේ හැකියාව වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා මේක ඇත්තටම ෆොටෝස් වැඩි ප්‍රමාණයක් දීලා තිනවා පවර් ෂටර්ස් ඇවිල්ලා තියෙන සම්පූර්ණයෙන්ම ඉස්සරහ සහ පිටිපස්ස අතට කියන්න ඕනේ මේ ටූල් කිට් එක ඇවිල්ලා තියෙනවා මේකේ මේ Daihatsu Mira එක සහ Fixis කියන මොඩල් එක මේ දෙකම එකයි මේ දෙකම Toyota Fixis එකයි Daihatsu Mira ES එක දෙකම එකයි මේ දෙකම ගහන්නේ Daihatsu Motor Company ඒ නිසා Toyota කියලා එන නමින් ආවත් මේ වාහනේම තමයි තියෙන්නේ ඒ අදාළ කම්පැනි බැජස් විතරයි මාරලා තියෙන්නේ
ඔය ෆොටෝස් ටික තමයි අත්‍තරම අපිට මේකේ බලන්න පුළුවන්. අත්‍තර මේ වාහනේ අපි ගන්නවන අපි මේක කැල්කියුලේෂන් එක කරා කීයක් යනවද කියන එක. මේ වාහනේ සාමාන්‍යයෙන් අපිට ලංකාවට ගෙනල්ලා ක්ලියරින් චාර්ජ් එක 75000ක් එකතු වුණොත් පෝට් එකට වැඩිපුර ගාණක් ගෙවන්න නොවුනොත් ප්‍රමාද වීම සිදු වෙන්නේ නැතුව ටෝටල් එක අපිට 66.55කින් මේක දැන්ට යෙන් එක රුපියල් 2කින් තියෙන නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේ තියෙන රේට් එකට ක්ලියර් කරගන්න පුළුවන්. අතන මේකේ ටැක්ස් කියන්නේ 35.50ක් මේකේ තියෙන විදිහට. නමුත් අපි 30,36ක් ඇඩ් කරලා මේක කරලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් 66.55 වෙද්දී අපිට මේක ක්ලියර් කර ගැනීම හැකියාව තියෙනවා.